දක්ෂතා නරඹීම සඳහා ඒ වෙනුවෙන් සුබ පැතුම් එකතු කිරීම සඳහා සම්බන්ධ වුණා නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ මහතුමා, ඒ වගේම විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතුමා, ඒ වගේම මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න සියලුම අධ්‍යාපන ශාස්ත්‍රයේ අපේ මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරීන් අවසරයි. ඒ වගේම ගුරුදළුව විද්‍යාලයේ විද්‍යාපතිතුමා සහ ප්‍රදේශීය අනෙකුත් පාසල්වල විද්‍යාපතිවරුන්, ගුරු ගෞතුන්, ඒ වගේම ආදරණීය පුංචි දූ දරුවෝ සියලු දෙනාගෙන්ම දෙමාපියන්ගේ සියලු දෙනාගෙන්ම මොහොතකට අවසරයි. මම හිතන්නේ මේක මටත් හරි සුවිශේෂී මොහොතක්. මොකද අද මේ උත්සවයට අපි සම්බන්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. හැබැයි මම මේ විනාඩි දෙක තුනක කතා කරන්නේ ආදරණීය දරුවනේ මේ පාසලේ ඉගෙන ගත්ත කෙනෙක් විදියට. ඒකට හේතුව තමයි අපි ගම්වල ඉගෙන ගත්ත මිනිස්සු. ඔබ වගේම මේ පුංචි පැටව වගේම මාත් ඔය වයස මව කරලා මීට වඩා ආර්ථික දුෂ්කරතාවයන් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ පයින්තව තියෙන බස් රථය වැටි යන පාරේ තියෙන බස් රථය තියුනේ නැහැ. අපි බුද්ධික අපේ විදුලපතිතුමා ඉන්නවා. හරි ඉදිරියයි. හරි ඒතකොට අපිට ඒව තියුනේ නැහැ. අපි ආවේ පයින්. අපි පයින් ආවේ බොරළුගොඩ ගඟේ උණ පවුරෙන් ඒකට වෙලා තමයි ආවේ. උණ පවුර තියුණා. ඒක පොඩ්ඩක් හරිද කතා. බස්නාහිර පළාතේ ඈත කෙළවරක තියෙන ගුරුදළුව කියන කුඩා පාසලක චිත්‍ර ප්‍රදර්ශන නරඹනවා. ඇත්තටම මම මේ විද්‍යාලය ගැන මීට කලින් අහලා තිබෙන්නේ නැහැ. සරලවම කියන්න තියෙන මෙතෙන් ආවට පස්සේ මේ ප්‍රදර්ශනයේ මට මේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් දුෂ්කර පාසල් වල තියෙන වාතාවරණය ගැන සාමාන්‍ය අදහසක් අපිට තියෙනවා. හැබැයි මේ දරුවන්ගේ තියෙන දක්ෂතා මේ නිර්මාණ මේ ශාලාවලදී අපිට දකින්න තියෙන දරුවන්ගේ නිර්මාණශීලීත්වය මේ සීළු දේවල් වලින් මේ විදුහල කොයිතරම් මේ දරුවෝ කොයිතරම් පොහොසත්ද කියන කාරණයක් නම් මම ඉස්සෙල්ලාම මට පසක් වුණේ මේ ශාලාවල ඇතුළේ තැන ඉඳලා. මේක තමයි වෙන්න ඕනේ සෞන්දර්ය අධ්‍යාපනයේ එක දෙයක්. ඒකෙන් අපි විෂයානුබද්ධ වශයෙන් මේවා හදාරනවා නෙවෙයි කරන්න ඕනේ. ශාස්ත්‍රීය වචන ඕනෑම කලාවක් හදාරන්න ඕනේ. හැබැයි අපි ගත්ත මේ වගේ දෘශ්‍ය කලා වගේ මාධ්‍ය ගත්තොත් දරුවෝ චිත්‍ර අඳින්න ඕනේ. අනිත් ඒවා බලන්න ඕනේ. ඉතින් මේ හින්දා මේ වගේ ප්‍රදර්ශන ඉතාම අත්‍යවශ්‍ය දෙයක් සෞන්දර්ය අධ්‍යාපනයේට මේ වගේ විෂයන් ආශ්‍රිතව කතා කරනකොට. ඉතින් මම ඒ නිසා වලට සුබ පතනවා විශේෂයෙන් උදල්පොත්තුමා පොත් චිත්‍රකලා මහත්මයා මේක පිළිපස්සේ ජීව ගුණේ තියෙන ඕනක් ඒක අපි හැදෙන්නම දන්නවා. ඒ වගේම දරුවන් සහ දරුවන්ගේ දෙමාපියන් මේ හැමෝම එකතු වෙන්නේ නැතුව මේ වගේ ප්‍රයත්නයක් මේ වගේ ලස්සන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම මේ ගැන හරිම ආශාදිත පත්නවා, හරි පැහැදිනවා. මේක ඒ ප්‍රදේශ විතර නෙවෙයි හැමතැනම ඕනෑම තැනක ගුරුවරුන්ට දරුවන්ට හැම දිනකටම බොහොම ආශාදජනක සහ ආදර්ශමත් අත්දැකීමක් වෙනවා කියන එක තමයි මගේ අදහස. ඇත්තටම අද දිනේ ගුරුදළු ඉස්කෝලේ ඉතිහාසයේ අමරණීය දවසක්. මොකද කියනවා නම් ගුරුදළුවේ ග්‍රාමීය අහිංසක දරුවෝ ටික මහා වික්‍රමයක් කරපු දවසක් අද. ඒකේ ගුරුදළු විද්‍යාලය තුළ වැඩි හැදිලා දරුවෝ සියල්ලම මගේ දේ ඥාති. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඒ ඉස්කෝලේ දරුවන්ට වර්තමානයේදී මේ හමු වෙලා තියෙනවා මහා ජීවකවරයෙක්. ඒ තමයි ප්‍රශාන්ත අතුරුවර්ල කියන විශිෂ්ට චරිතය. ඒ චරිතය තුළ තියෙන අධ්‍යාත්මික ගුණය එතුමාගේ තියෙන මහා උදාර සිතුවිලි එකතු කරලා තියෙනවා මේ චිත්‍රවලට. මේ චිත්‍ර කතා කරනවා.
මේ චිත්‍ර ජීවිතයේ කියන්නේ මේ චිත්‍ර කියන්නේ දරුවන්ගේ අභ්‍යන්තරයේ සිත තුළ නැවෙන සිතුවිලි ප්‍රායෝගිකව එළියට දක්වන මාධ්‍ය තමයි චිත්‍රය කියන්නේ. මේ හැම චිත්‍රයකම ජීවිතය කියවෙනවා. ඒ වගේම දශාන් ගුරුවරයා ගැන කිව්වොත් එහෙම එතුමාගේ තියෙන අධ්‍යාත්මීය ශක්තිය ගුණය තමයි මේ දරුවන්ගේ ලේ ඇටමස්නාන දක්වා ගිනිහිල්ලා තියෙන්නේ. මේ වගේ දරුවෝ ටිකක් කොළඹවාගෙන මෙවැනි වික්‍රමයක් කරන්න තරම් උදාරතර ශක්තියක් විභව ශක්තියක් එතුමාට තියෙනවා. එතුමා මගේ ඉස්කෝලේ දින දෙකක් සේවය කරනවා. ඒ ගුරුවරු අතර මොනම මොහොතකවත් ඔහු බැරි කියන්නේ ඔහු පුදුම ශක්තිමත් පුද්ගලෙක්. ඉතින් ඉංගුදළු ඉස්කෝලේ බබලවන්න එතුමාගේ මේ දායකත්වය හරිම අභිමානීයයි. ඒ වගේම ඉංගුදළුවේ සිටින දෙමව්පියෝ ගමේ සියලුම දෙමව්පියන් ඉස්කෝලේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ ඒ දරුවෝ සියලු දෙනාම අමුතුම ජීවයක් අරගෙන තමයි මේ කරන්නේ. මේ ඔවුන්ගේ ශක්තියින් තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ. මම හිතනවා මේක මතුම කලාපයේ සියලු පාසල් වලට ආදර්ශයක්. ඉතින් ඒ වගේම මේ දරුවෝ මගේ ගමේ දරුවෝ අභිමානනීය දරුවෝ පිරිසක් බවට පත් කරලා තියෙන මේ මොහොත වෙන විට ඒ සියලු දෙනාටම මේ කාර්ය කිරීමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම චම්මික ජයවර්ධන බාහිර කච්චාචාර්ය කෙනෙක් වැඩ කරනවා. ඒකට මේ ප්‍රදර්ශනය අතර බැලුවාම මේක විශේෂ ප්‍රදර්ශනයක්. මොකද මේ ප්‍රදර්ශනය බැලුවාම ඇත්තටම ගුරුවරුන්ට ආදර්ශයක් කොහොමද මේ විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ ළමයිව මෙහෙවපු විදිහ. ඒ කියන්නේ විවිධ මාධ්‍යයන් එක්ක වැඩ කරන්නේ. පොඩි ළමයාගේ ඉඳන් ළමයිගේ දක්වා විවිධ මාධ්‍යයන් වලින් වැඩ කරලා ඒකේ තේමාවන් යටතේ වැඩ කරපු විදිහ. මේ විෂය පිළිබඳ ආසාවක් ඇති වෙන විදිහට ඒ ගුරුවරයා ළමයි එක්ක වැඩ කිරීමයි. එතකොට සාම්ප්‍රදායික සිතුවම් තියෙනවා, භූමි දර්ශන තියෙනවා, කොලාජ් මාධ්‍ය තියෙනවා. ඒක කොහොමද හසුරව කියන එක ඉතාම වැදගත් ප්‍රදර්ශනයක් හැටියට තමයි ඒක දකින්න මම ඉංගුදළු විද්‍යාලයේ විදුහල්පති වර්ණ වර්ෂ 2025 ප්‍රදර්ශන භූමියේමද කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ JDA කලාකාරයෙක් ඉඳලා තමයි මේ කතා කරන්නේ. මම හිතන්නේ මගේ සීනයක්, දරුවන්ගේ සීනයක්, ගුරුවරයෙකුගේ සීනයක් අපේ ප්‍රදේශයේ සියලු දෙනාගේම මහා ලොකු සීනයක්, ජීවටනයක් තමයි මේ පුංචි දරුවෝගේ නිර්මාණාත්මකතාවයන් චිත්‍ර කරලා මේ කොළඹ හතේ කොළඹ ප්‍රදර්ශනය කරනවා. අවදාවත් කොළඹ චාරිකාවකට වඩා හැරෙන්නට මේ කොළඹට පය කරනවහපු දරුවෝ තමන්ගේ චිත්‍රයක් මේ භූමියේ ප්‍රදර්ශනය කරන්න නවත්තා උදා කර දෙන්නට සැලසුම් කරන්න පුළුවන් වෙච්ච සැලසුම් ශිල්පියෙක් හැටියට විදුහල්පතිවරයා හැටියට මම හරිම සතුටින් කතා කරනවා. මෙතන තියෙන චිත්‍ර 300කට වඩා මගේ පාසලේ දරුවන්ගේ 11 දරුවෝ සියලු දෙනාගේ චිත්‍ර තියෙනවා. සෑම දරුවෙකුගේ චිත්‍රයක් හෝ දෙකක් මේ අතර තියෙනවා. ළමයි 150ක් වගේ තමයි මගේ පාසලේ ඉන්නේ. 18ක් වගේ ඒ දරුවන්ගේ අවශ්‍ය දරුවන්ට චිත්‍ර අඳින්න පහසුකම් පින්සල් පාට පැන්සල් මේ සියලු දේවල් උපකරණ ලබා දීලා තියෙන්නේ විද්‍යාලයේ. එතකොට මට තියෙනවා හරි අපූර්ව චිත්‍ර ගුරුවරයෙක්. ඇවිල්ලා අවුරුදු 6කට 7කට වගේ කාලෙක තුරදී චිත්‍ර ප්‍රදර්ශන 4ක් මේ 4 වෙනි චිත්‍ර ප්‍රදර්ශනය පාසලේ චිත්‍ර වර්ණ වර්ෂා කියලා ඔහුගේම නමක් චිත්‍ර ප්‍රදර්ශන 4ක් කරලා තියෙනවා. එතකොට කොරෝනා අවුරුදු 3ක් ගියරනහම හැම අවුරුද්දක මේ අවුරුදු 3 පමණ යම් චිත්‍ර ප්‍රදර්ශන මග හැරලා ගිහින් හැම අවුරුද්දකම චිත්‍ර ප්‍රදර්ශන. තාමත් වටිනා විශිෂ්ට කාර්යයක්. මාහිතෙන්ට මමත් ගුරු පරපුරට ආදර්ශමත් ගුරුවරයෙක්. දින 3යි මගේ පාසලට එන්නේ. දින 3ක් ඇවිල්ලා මේ දවන්ත කාර්ය පිටිපස්සේ දරුවන්ගේ පිටිපස්සේ ඉඳගෙන මහා යෝධ හයියක් වෙලා දරුවන්ගේ සිහින, දරුවන්ගේ අභිලාෂයන්, දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න ඒ රොසාන් ගුරුතුමා ගන්න ඒ අපරිමිත කැපකිරීමට, ධෛර්යයට, ශක්තියට, මහන්සියට
අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි විදුහල්පතිවරයාගේ මම ඒක කරේ. ඉතින් මේ දරුවන්ගේ ගුරුවරයාගේ ඊළඟ සිහිනය බවට පත් වෙලා තියෙන්නේ තව අවුරුද්දකින් දෙකකින් මේ චිත්‍රට මෙවැනි චිත්‍රවලින් අරගෙන ගිහිල්ලා ජාත්‍යන්තරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න යම් රටකට චිත්‍ර 10ක් 15ක් ගෙනලා මේ දරුවෙක්ව දෙන්නෙක්ව මේ චිත්‍ර නියෝජනය කරමින් ජයග්‍රහණය කරමින් ඒ රටට යකරගෙන යාම තමයි ඒ සිහිනයට යන්නට හඹා යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ඒ අයට තියෙනවා. ඒ අවශ්‍ය පසුබිම අපි සියලු දෙනා එක්කලා හදමු කියලා සමස්ත රටෙන් ජාතියෙන් ඉල්ලා සිටින්න මම නිහඬ වෙනවා. දැන් මම ඇත්තටම ආවේ අද මේ වර්ණ වර්ෂාවක මේ තෙමිදෙමින් වෙලාව මම හිතනවා පාසල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් වුණාට ඇත්තම මම මේ හින්ද ඒ රසය ඒක වැඩිහිටියෝ විසින් නිර්මාණය කරපු චිත්‍රවල හා සමානව ඒකේ අඩුවක් මට දකින්න නැහැ. පාසල් දරුවෝ මේ තත්වයට උනත් කරලා මේ තත්වයට ගෙනල්ලා මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම ඇත්තටම ඉතාමත් මගේ කොට සලකන්න ඕනේ. මොකද අද වගේ යුගයක මේ දරුවන්ගේ ඇස ගැටෙන දේ තමයි චිත්‍රයක් බවට පෙරලා ගොඩනැගෙන්නේ නිර්මාණයක් වෙන්නේ. ඉතින් එතෙන්දී පැහැදිලිවම මට හිතෙන දෙයක් තියෙනවා. මේ ඉතාම දුෂ්කර පළාතක, ඒ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙන මේ දරු දෙවියන් අති දුෂ්කර සමන්විත අපහසුතාව ගොඩක් මැද්දේ තමයි මේ හැමදේම කරගෙන යන්නේ. ඉතින් එහෙම ජීවිතයක් ගෙවන අතරේදී මේ සෞන්දර්යාත්මක හැඟීම් ඒව උපනම්වාගෙන ඒව චිත්‍ර බවට පත් කරගන්න මේ චිත්‍ර මාධ්‍ය තෝරා ගැනීම තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමත් හා සමානයි. ඒ කියන්නේ තමන් විඳින රසය මේක ඇත්තටම මේක රටේ හිටා ඔය සුපිරිගණේ පාසල් දරු දැරියන්ගේ ඇස් වලට වෙන්නන්න ඕනේ විදිය ප්‍රදර්ශනයක් කියලා මට හිතෙනවා. මොකද ඒ දරුවෝ අතර තියෙන වෙනස හොඳට මේකෙන් තේරෙනවා. එතකොට අද නවීන යන්ත්‍ර සූත්‍ර එක්ක ජීවත් වෙන ඒ කියන්නේ වැඩිපුරම ඩිජිටල් තාක්ෂණයටම දුවගෙන යන මේ කාලයක මෙවැනි ප්‍රදර්ශනයක් ඒ කියන්නේ චිත්‍රයක් කියන්නේ චිත්‍රය තමන්ගේ අතින් කරන්න ඕන දෙයක්. ඒක AI තාක්ෂණය ආපු යුගයේ AI තාක්ෂණය අද ඇත්තටම මොට කරලා තියෙනවා කියලා මට හිතෙනවා හැකියාව. ඒක හරිම ලේසි. දැන් ඉස්සර මම පුංචි කාලේ මට මතකයි අපි හැම දෙයක්ම අපි කඩෙන් ගන්න නැහැ. අපි ඒ දේ අපි ඇඳගෙනම යන්න ඕනේ. දැන් අද රූපකොළ තියෙනවා. දැන් අවශ්‍ය දැන් අද සිද්ධාස්ථානයක් අවශ්‍ය නැහැ. සිද්ධාස්ථානයේ අද රූපකොළයකින් කපයින අරන් කියලා අලවන්න විතරයි තියෙන්නේ. ඉතින් අපිට එහෙම තිබුණේ නැහැ. ඒ නිසාම අපි ඇත්තටම දුරුකරුකම් අඩුවෙන් වුණත් අපි මහා පුදුමාකාර විදිහේ අභ්‍යාසයක යෙදුණා. ඒ සතස අභ්‍යාසයට කලාව දියුණු වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ ප්‍රදර්ශනය කරා විශාල පණිවිඩයක් දෙනවා. මම හිතනවා මෙවැනි දේ තමයි පාසල් මට්ටමින් තව තවත් ව්‍යාප්ත කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ප්‍රදීප් මල්ලිට මයිස්ත්‍රාන්තයවා එයා තමයි මට මේ පණිවිඩය දුන්නේ. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා අයියේ ඉන්න බලන්න කියලා. ඉතින් මම හිතනවා අද ආපු මේ ගමන මට ඇත්තටම මගේ ජීවිතේ තවත් එක අමතක නොවන දවසක්. ඉතින් මේ සියලුම දරුදරියන්ට ඒ වගේම මේ ගුරුවරුන්ට මේ මඟ පෙන්වීම කරපු මේ හැම දෙනෙකුටම මගේ හෘදයාංගම ස්තුති පුද කරනවා. මම ඒ සියල්ලටම යහපතක් වෙන්න කියලා. Ready? ඇත්තටම කිව්වොත් අපිට මේ චිත්‍ර ප්‍රදර්ශනය ගැන හරිම සතුටුයි. ඉතින් අපි මේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයක් මේ වගේ අංගන ක්‍රීඩාවල කරන්නේ පළවෙනි වතාවට. මේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයක් අපි අපේ ඉස්කෝලේත් කරනවා. ඒකේ නැත්නම් අපිට ලැබිලා ලස්සනයි කියනකොට අපිට ගොඩක් සතුටුයි වුණා. අපි පුංචි කාලේ ඉඳන් අද අවුරුද්දේ චිත්‍රයක් දාක් මේ වගේ අංගන ක්‍රීඩාවල අපිට කවදාවත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්නේ නැහැ. අපි දුෂ්කර ඉස්කෝලේ ඉඳන් තමයි මේ වගේ අගනගරයකට අපේ චිත්‍ර අරගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් මේකට ස්තුතිවන්ත වෙනවා ආපාදේ විද්‍යාලවලට චිත්‍ර බාර විශාල විද්‍යානන් ඇතුළු සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරපු ගුරුවරයෙක් හැටියට විශේෂයෙන්ම රෝෂාන්ත් ඒ වගේම කරුණා ආචාර්ය මණ්ඩලයේ මේ දෙමෝපියන්ට දරුවන්ට විශේෂයෙන්ම මේ මොහොතේ
මොකද මේ අපේ දරුවන්ට තමන්ගේ නිර්මාණයක් සමග නගරේ ප්‍රධාන පෙළේ කලාකාරයෙකුට අවස්ථාවක් ලැබෙනවා කියන එක ඉතාමත් වටිනා දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේ දරුවන්ට උදාකර දීම පිළිබඳව විශේෂයෙන්ම ශාන්සලට මේ මොහොතේ මම වගේ ස්තුතිය වතාවක් පුද කරන්න කැමතියි. මම හිතනවා මේ දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය පිළිබඳව අපි කතා කරනවා නම් දරුවන්ගේ නිර්මාණයෙන් පෞරුෂය කතා කරනවා. චිත්‍ර කලාව කියන එක චිත්‍රය කියන්නේ සිතුවම කියන එක ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. අපේ ජන සමාජයේ ඉතාමත් අවශ්‍ය වෙලා තියෙන සංවේදී මිනිසුන් සහකම්පනයේ දැනෙන නිසා අනේකාගේ දුක දැනෙන මිනිසුන් ඒ නිසා ඒ සහකම්පනයේ විරුද්ධ මිනිසුන් මේ සමාජයට දායාද කිරීම සඳහා සෞන්දර්ය විෂය කොච්චර වැදගත්ද කියන එක ගැන මම තමයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. චිත්‍ර විෂය ඒ අතර ඉදිරියෙන් ඉන්නවා කියන එක මගේ විශ්වාසය. මේ මොහොතේදී මම දෙමව්පියන්ට පොඩි පණිවිඩයක් දෙන්න කැමතියි. මගේ අත්දැකීම් අනුව මට අනන්තවත් දකින්න ලැබිලා තියෙනවා. දරුවන්ගේ ලෝකය තුළ ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප ඒගොල්ලන් කැමති දේවල් ඒගොල්ලෝ අකමැති දේවල් ඒගොල්ලන්ගේ නිර්මාණ සඳහා විශේෂ කරගන්න හැම අවස්ථාවකදීම වැඩිහිටියන්ගේ ලෝකය ඒ දරුවන්ගේ හිස මත බලෙන් පටවන අවස්ථා මම අනන්තවත් දැකලා තියෙනවා. මම උදාහරණයකට මම මේ මොහොතේ ගන්න කැමතියි. මට හම්බෙලා තියෙන චිත්‍රයක්. ඒ චිත්‍රයේ තියෙන්නේ සිංහල අලුත් අවුරුදු උත්සවයක අත්තම්මලගේ දහවන තරගයක් තියෙනවා. මේ දහවන තරගයේදී එක්තරා අත්තම්ම කෙනෙක් මිත්‍රණියක් කහපාට මල් තියෙන පෙත්තක් ඇඳගෙන තමයි මේ තරගයට සහභාගී වෙන්නේ. මේ දරුවා ඔහුගේ නිර්මාණය තුළ ඔහු ඇඳලා තියෙනවා මේ අත්තම්මා තමයි පළවෙනිය වෙන්නේ මේ දහවන තරගෙදී. මේ අත්තම්මාගේ වේගය පිළිබඳව කියන්නේ දරුවා හරි අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ අත්තම්මගේ රෙද්දේ තියෙන ඒ ඇඳුමේ තියෙන කහපාට මල් ටික පිටණිය දිගටම හැලිලා තියෙනවා. මොකද එතන තියෙන්නේ මේ දැන් අපේ ලෝකේ යථාර්ථය එකක්, දරුවන්ගේ ලෝකේ යථාර්ථය වෙනම එකක්. මොකද දරුවන් අපි හිතනවා අපි දකින යථාර්ථය තමයි ඒ දරුවන්ගේ හිස මත පටවන්න ඕනේ. එහෙම එකක් නැහැ. කියන්නේ දරුවන්ගේ සිතිවිලි ඉතාමත්ම පවිත්‍රායි. හරිම අපූර්ව නිර්මාණයක් ඒක. මොකද අපි ඒක දිහා බලලා කවුරු හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි පුතේ මේක වෙන්න බැරි දෙයක් කියලා කියනවා නම් ඒක අපි ඒ දරුවන්ට කරන බරපතල අපරාධයක්. මොකද ඒ විවිධුරු මනසින් පිහිවන ඒ බඳු නිර්මාණ කරන්න දරුවන්ට පුළුවන් තරම් අපි අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. මම දෙමෝපියන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මොකද මට අවස්ථාව ලැබෙන මට යම් වැඩසටහනකදී මට කතා කරන්න අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම මම ඒ ඉන්න අයගෙන් මම ඉල්ලා සිටින දෙයක් තමයි මොකද විශේෂයෙන්ම තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප ඒව මේ අහිංසක දරුවන්ගේ හිස මත පටවන්න එපා. ඔවුන්ගේ ලෝකය එකක්, අපේ ලෝකය වෙනම එකක්. අපි ලෝකය දකින විදිහට අපි ලෝකය හඟින විදිහට නෙමෙයි මේ දරුවන් ලෝකය දකින්නේ. ඒ නිසා කරුණා කරලා ඒ දරුවන්ට තමන්ගේ නිදහස් අදහස් කවියකින් හරි කතාවකින් හරි නැත්නම් රචනකින් හරි සිතුවමකින් හරි ප්‍රකාශ කරන්න පුළුවන් තරම් අවස්ථා දෙන්න. දරුවන්ට මොනම අවස්ථාවකදීවත් බල කරන්න යන්න එපා. පුතේ මෙහෙම කරන්න මෙන්න මේ පාට ගන්න කියලා දරුවන්ට කවදාවත් බල කරන්න එපා. එහෙම වුණොත් එහෙම මම හිතන්නේ අපිට ළමා නිර්මාණයක් කවදාවත් බිහි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ සිතුවම් දිහා බැලුවහම මේ හැම සිතුවමක් පුරාම දකින්න හම්බෙන්නේ දරුවන්ට නිදහස ලබා දීමේ ප්‍රතිඵල තමයි මේ රොචාන්ස් විශේෂයෙන් දරුවන්ගේ මනස මැනවින් හඳුනාගෙන ඔවුන්ට උපරිම නිදහස ලබා දෙලා තියෙනවා. තමන්ගේ සිතිවිලි නිදහසේ ප්‍රකාශ කරන්න යම්කිසි තලයක. ඒ නිසා මම හිතනවා මෙබඳු වැඩසටහන් මෙබඳු ප්‍රදර්ශන අපිට තව තවත් අවශ්‍යයි. මොකද අපිට අර මම මුලින් කිව්වත් වගේ අර සංවේදී මිනිසා අපිට බිහි කර ගැනීම සඳහා අවශ්‍ය වෙලා තියෙන නිසා මම නැවත වතාවක් අවසාන වශයෙන් මේ ප්‍රදර්ශනය සංවිධානය කිරීම සඳහා පුරදුන් හැම කෙනෙකුටම මේ සඳහා බුද්ධිමය දායකත්වය ලබා දෙන මේ වගේම ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අංශ මාත්‍රයකින් හරි මේ ප්‍රදර්ශනය සඳහා
පුංචිම පුංචි සහයක් අපිට ලබා දීමට මට ලබා දීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඔබට ස්තුතියි. චිත්‍ර කලාව කියන්නේ පරිසරය, ගංගා, එළදෙන වගේ ගොඩක් දේවල් එක්ක බැඳුණු විෂයක්. ඒ වගේ තමයි චිත්‍ර කලාවට පුළුවන් අපි පුංචි සතුටේ පුරවන්නේ. පන්ති කාමරයේ ඇතුලේ ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් පොඩකට අපි ඉගෙන ගන්නවා. ඒ වගේ මේ විෂයන් අතරින් ලැබෙන පොඩි නිදහසකින් අපි කරන්නේ කැන්වස් එකක් මත ෆොටෝ ගන්න. ඒක ගොඩාක් ලස්සන දෙයක්. ඒ වගේම මේක අපේ විනෝදාංශයක් කරලා. චිත්‍රයක් ඇඳලා ඒක මොඩල් පෙන්නලා ඒ චිත්‍ර ප්‍රදර්ශනය කරලා ඒ චිත්‍ර රස විඳින ගොඩාක් ලස්සන දෙයක්. ඒ වගේම මේ චිත්‍ර මේ වගේ ලොකු මේ චිත්‍ර වල වෙනුණු මේ වගේ ලොකු කලාකාරයෙක් ප්‍රදර්ශනය කරලා ඒ චිත්‍ර වලට මේ වගේ ලොකු වටිනාකමක් දෙන එක ඒකත් ගොඩාක් ලොකු අපි ලබපු ජයග්‍රහණයක්. ඒ වගේ මේක ගොඩක් හොඳ දෙයක්. අපිට ගොඩක් ඉති සතුටින් තියාගෙන මේ වගේ තැනක මගේ චිත්‍රයක් අපේ චිත්‍ර ඒ වගේ දේවල් දැක්කදී අපිට ගොඩක් සතුටින් අපි ආපු ගමන් මත කටුකයි එනවා ඒක හරි ලස්සන අත්දැකීමක් අපි හැමෝටම. ඒ ගමනට අපි අපේ පාසලේ අපේ ආදරණීය විභාගතුමා ඇතුළු මේ අපේ හැම චිත්‍රයකම අපේ ගමන් මත පාදක අපේ ආදරණීය චිත්‍ර විෂය භාර ගුරුවරයා රොෂාන් ගුරුතුමා අපිට විශාල ධෛර්යයක් වුණා. ඒ වගේම අපේ ආදරණීය ගුරු මණ්ඩලය අපිට විශාල ශක්තියක් වුණා. ඒක අපිට ලොකු උදව්වක්. Thank you. දරුණු කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ චිත්‍ර ඇතුළත් මේ ප්‍රදර්ශනය මම නැරඹුව ඇත්ත වශයෙන්ම හොඳ කියවීමක් තියෙන චිත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවා මෙතන. ඉතින් මේ දරුවෝ දරුණු කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ එක වසරේ ඉඳන් 11 වසර වෙනකම් මන්දි තියෙන ශිෂ්‍යෝ 200ක් විතර ඉන්න පාසලක්. මේ පාසලේ දරුවෝ මෙපමණ දක්ෂකම් පෙන්වමින් මේ විදිහේ චිත්‍ර නිර්මාණය කරා කියලා කියන්නේ දැන් බැලුවාම ඇත්තම මේ ගොඩාක් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මේක චිත්‍ර නරඹන හැම දිනාටම මොකද මේ ඈත ගම් ප්‍රදේශයක ඉන්න මේ දරුවන්ගේ සිතුවිලි ඒගොල්ලෝ හිතන විදිහ චින්තන රටාව ඒගොල්ලෝ ඊගාවනේ පරිසරය හා විවිධ සංකල්ප දෙනෙතින් දකින්නට අමතරව මනසින් දකින්න එක දෙනෙතින් දකින්න එකයි මනසින් දකින්න එකයි තමන්ගේ හැකියාවයි ආදී සියල්ලම හොඳ සංකලනයක් හැටියට ඊටාම ශිෂ්ට ගණේ චිත්‍ර රසක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඈත සම්බන්ධ ප්‍රදේශවල දරුවන්ට මේ වගේ කොළඹ නගරයට ඇවිල්ලා ඊගාවට අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නේ මේ රටේ අනාගත කලාකරුවන්ට මඟ පෙන්වන විශිෂ්ට ආයතනයක්. ඒ වගේ විශිෂ්ට ගණයේ ආයතනයකට ඇවිල්ලා මේ වගේ දරුවන්ට මේ වගේ ප්‍රදර්ශනයක් පවත්වලා මේ පරිසරය ඇසුරු කරලා ඒ වගේම මේ ප්‍රදර්ශනය නරඹන්න එන විද්වතුන්ගේ මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙනවා මේක නරඹන්න ඒගොල්ලන්ගේ අදහස් අරගෙන ඒ තමන්ගේ හැකියාවන් තවත් දියුණු කරගන්න. තමන්ගේ අනාගතය මේ චිත්‍ර කලාවට මේ විශාල අනාගතයක් තියෙනවා. මේ හැකියාවන් ගම්වල ඉඳලා පිළිනව යන්න නොදී ඒවා ආරක්ෂා කරගෙන රටට වැඩදායි දුක් හැටියට තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන කොහොමද මේ කලාවයි ජීවිතයයි මේ කලාවයි මිනිස්කමයි වගේ දේවල් එක්ක මේ කොහොමද මේ අපේ අනාගතය ගොඩනගා ගන්න කියන එක මේ දරුවන්ට දැනගන්න මේ වගේ මේ ප්‍රදර්ශන වැදගත් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මගේ මුල්ම අධ්‍යාපනය ලැබුවේ මේ කුරුඳුරු කනිෂ්ඨ විද්‍යාලයේ මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරා විද්‍යාධ්‍යයන මහාචාර්යවරයෙක් හැටියට කාලෙක ඉඳන් සේවය කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට මේ ආහම ලොකු ආඩම්බරයක් සතුටක් ඇති වෙනවා මේ අපේ ගම්බද ප්‍රදේශවල ඉන්න දූ දරුවෝ අපි අධ්‍යාපනය ලබන කාලයටත් වඩා ගොඩාක් දක්ෂ හැකියාවන් තියෙන. ඒ හැකියාවෙන් ලෝකෙට පෙන්වන්න පුළුවන් මේ ප්‍රජාව අනාගත පරම්පරාවක් අපේ ගම්වල ඉන්නවා කියන හැඟීම අපිට ඇති වෙනවා. ගොඩාක් සතුටුයි. ඉතින් මේ වෙනුවෙන් මේ කැප වෙලා කටයුතු කරපු ඒ පාසලේ චිත්‍ර විෂය භාර ගුරුවරු ඒ වගේම තවත් විවිධ කැපකිරීම් කළ මේ දරුවෝ එක්ක මේ දවස් ගණන් මේ මානසිකලා නිදි වරාගෙන ඈත ප්‍රදේශයක ඉඳන් උදේ පාන්දර නැගිටලා මේ ස්ථානට ඇවිල්ලා මේ කාලේ ගත කරන මණ්ඩලය දෙමව්පියෝ විශේෂයෙන් මේ දරුදැරියෝ ඒ වගේම පාසලේ විදුහල් ප්‍රතිමාය සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා.
සමග මම පැමිණියේ මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න. ඇත්තටම අපේ දරුවෝ සතුටු වුණා මේව බලලා. ඒකෝ ඒගොල්ලන්ට තවත් අදහස් දෙනවා මේ අපිත් මෙවැනි නිර්මාණ කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ගේ යම් හැඟීමක් එනවා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මේ භූමියේ ඉඳලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය දැක බලා ගන්න අපේ දරුවන්ට හැකියාව ලැබුණා. ඒකත් තව පැත්තකින් සතුටක් හා වාසනාවක්. ඇත්තටම මම සුබපතනවා අපේ ඉංග්‍රීසි පාසලේ විශේෂයෙන්ම විද්වත්තුමා ඒ වගේම අපේ උෂාන් අතුකෝරළේ චිත්‍ර දුර්බවතා ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ අපි දකින්නේ. ඉතින් ඇත්තටම සුභාසිතන වදනවා මේ කර්තව්‍ය සාර්ථක කරගන්න ඒ සහාය දුන් සියලු දෙනාටම ස්තුතියි. කලාව කියන්නේ අපි දකින දේ නෙවෙයි අපි ලෝකෙට පේන්න සලස්වන දේ. ඇත්තටම මේ චිත්‍රවල ඒ චිත්‍රය නිර්මාණය කරන පුංචි දරුවන්ගේ හදවතේ හැංගිලා තියෙන රහස් කියවන්න අපිට පුළුවන්. ගුරුදරුවෝ පාසලේ ගුරුවරියක් විදිහට මට අද දවසේ හරිම සන්තෝෂයි මගේ පාසල වගුරු ගඟ ඉස්මත්නේ තියෙන බොහොම සුන්දර බොහොම අහිංසක බොහොම ලස්සන හදවත් තියෙන දරුවන්ගෙන් සැදුම්ලත් පාසලක්. මේ පාසලේ දරුවෝ දහසක් අභියෝග ආශිර්වාදයක් කරගෙන ජීවිතේ ජයගත්ත දරුවෝ. ඉතින් අද දවසේ නගරයේ නැත කොනක ගම්මානයක තියෙන පාසලක මේ පුංචි දරුවෝ නගරයේ තරණය කරමින් මේ විදිහට චිත්‍ර ප්‍රදර්ශනයක් එළිදක්වලා තියෙනවා. මේ හැම චිත්‍රයකම ඒගොල්ලන්ගේ හදවත් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. ඉතින් අභිමාණයෙන් කතා කරන ඕන පාසලේ චිත්‍ර කලා ගුරුවරයා පිළිබඳව පොඩ්ඩක් මොකද ඔහු අපේ පාසලේ සේවයට එන්නේ සතියේ දවස් 3යි. ඉතින් දවස් දෙක තවත් පාසලක සේවය කරනවා. ඒතර දවස් 3කදී එතකොට අපි ගත්තොත් මාසෙකට එම ගුරුවරයාට හම්බ වෙන්නේ දවස් 12ක් වගේ සංඛ්‍යාවක් පාසල තුල. පාසලේ අධ්‍යාපන කටයුතු වලට කිසිම බාධාවක් නොවෙන්න. ඒ කියන්නේ අපෙන් කිසිම පීරියඩ් එකක් නොසන්ත චිත්‍ර අදින දරුවන්ට ඉල්ලගත්තේ නැහැ. ගොඩක් වෙලාවට එයා දරුවොත් එක්ක හවස ඉස්කෝලේ නතර වෙලා මේ ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කළා. රැයක් දවාලක් නැහැ. කෑමක් බීමක් නැහැ. ගොඩක් වෙලාවට අපි ළඟින් දුවනකොට අපි කන බත්පතට කතා කරගෙන බත් කටක් දෙකක් කාලා දුවන ගුරුවරයෙක් මට ඒ නිසා ගුරුවරයා ගැන වචනයක් කියන්න ඕන. මේ චිත්‍ර හැම එකක් පිටිපස්සෙම දරුවාගේ අහිංසක බලාපොරොත්තු අපේක වගේම චිත්‍ර කලා විෂය ගුරුවරයාගේ අප්‍රතිහත ධෛර්යය තියෙනවා. ඉතින් ආරාධනා කරනවා නගරයේ ඉන්න සියලුම ඒ දරුවන්ට ආශිර්වාදයක් ශක්තියක් විදිහට ඔයගොල්ලෝ මේ ස්ථානයට ඇවිල්ලා ඒගොල්ලන් උපත් කිරීමක් කරනවා නම් වග පෙන්වීමක් කරනවා නම් මේ ප්‍රදර්ශනයෙන් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට වුණා කියලා මම හිතනවා. එතකොට අපේ රංගනමන්විතා අපි හැමෝම එකතු වෙලා
ඒ චිත්‍ර ප්‍රදර්ශනය කරන තැන අනුව ඒ චිත්‍රෙට වටිනාකමක් ලැබෙනවා. අපි අපේ චිත්‍රවලට වටිනාකම දෙන්න තියෙනවා. මේ වගේ ලෝක කලාකාරයෙක් චිත්‍ර ප්‍රදර්ශනය කරනවා කියන එකත් අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ගොඩක් සතුටුයි අද දවස ගැන මේ වගේ චිත්‍ර ප්‍රදර්ශන කරන්න ලැබිච්ච ගැන. අපි ප්‍රදර්ශන තුනක් කරා. එක කරේ ඉස්කෝලේදී. මේ වගේ ලෝක කලාකාරයෙක් චිත්‍ර කරේ නෑ. මේ පළවෙනි වතාව අපි කැමති මේ වගේ අපේ ගොඩක් යාළුවෝ චිත්‍ර ජාත්‍යන්තරයට අරගෙන යන්න. ඒ වගේ මේ චිත්‍ර වෙනුණු ලොකුම කලාවක් තියෙනවා. මේ චිත්‍ර එක් විදිහකට වෙනස් කරනවා. මේ රේඛා හැඩතල වර්ණ ඒ චිත්‍ර අමුතුම ලස්සනක් කරනවා. අපේ චිත්‍ර අඳින්න ආස හිතුනේ මේ ප්‍රදර්ශන වලට ආපු කට්ටිය ප්‍රශංසා කරා. මේ චිත්‍ර බලලා ඒවා ගොඩක් ලස්සනයි කිව්වා. ඒක අපේට ආස හිතුණා. ඉතින් අපි දීතිරම චිත්‍රයන්ද අපිට නිදාගන්න ලැබුණ හැම හොඳම චිත්‍රයන්ද දැන් චිත්‍රයන් එක අපේ විනෝදාංශ වෙලා. ඉතින් මේ වගේ චිත්‍ර අඳින්න කියලා හැමෝගෙම ඉස්කෝලේ කියන්නේ අපි දුෂ්කර පාසලක්. ඒ වගේම ගොඩක් ග්‍රාමයන්ට සිංහරාජ වනාන්තරයේ වටුණු අපේ මේ පාසලේ මේ වගේ දැනකට ගෙනෙන්න මේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න ඉතාමත් වෙහෙසමයි කියන අපේ පාසලේ විද්‍යාර්ථීතුමා වගේම චිත්‍ර විද්‍යාල මුතුමා ඒ වගේම අපේ ආදරණීය ගුරුවරයලා ඉතාමත් මේ වගේ ලොකු ප්‍රදර්ශනයක් අපිට මේ වගේ ස්ථානයක තියා ගන්න ගොඩක්ම කැප වුණා. ඒ වගේම අපේ දරුවන් දුෂ්කරතා නැත ගොඩක්ම අඩුපාඩුකම් නැත මේ වගේ ලොකු ස්ථානයකට මේ චිත්‍ර ප්‍රදර්ශනයේ ඉන්න කැප වුණා. ඒ වගේම අපි නැවත වතාවක් මේක වඩා ඉහළින් මේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියාගන්න සබඳ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ පාසලට මේ වගේ ලොකු සැනකට ගෙනල්ලා චිත්‍ර ප්‍රදර්ශනයක් තව තියාගන්න ශක්තිය ඉඩහිදී ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න ආවේ මමයි මොඩල් ඇත්තටම මේ අපි දකින තුන්වෙනි ප්‍රදර්ශනය. මේ ප්‍රදර්ශනය ගැන කියනවා නම් මේ ප්‍රදර්ශනය කරන හැම දරුවෙක්ම ගොඩක් අඩුපහසුකම් යටතේ තම ජීවිතේ පවත්වාගෙන යනවා. හැබැයි අඩුපහසුකම් යටතේ ඒගොල්ලෝ ගොඩක් ලොකු පහසුකම් තියෙන ස්කෝලවල දරුවන්ට කරන්න දෙයක් කරලා තියෙනවා. මේ වෙලාවේදී මේක මතක් කරන්න ඕනේ විද්‍යාලයේ විද්‍යාපතිතුමා වගේම චිත්‍ර විෂය වාර ගුරු බවතා. චිත්‍ර විෂය කියන්නේ කලාවට සම්බන්ධ විෂයක්. දැන් අපි ගොඩක් චිත්‍ර විෂය කරන ගුරුවරු කලාවට සම්බන්ධ ගුරුවරු දැකලා තියෙනවා. හැබැයි හැමෝටම මේ වගේ දෙයක් කරන්න බෑ. මමත් දකින විදිහට මට දැනෙන විදිහට මේ ගුරුවරයා තුළ Taman ගන්න දේ අනිත් අයට දෙන්න පොඩි දරුවන්ට දෙන්න අපූර්ව හැකියාවක් තියෙනවා. ඒකෙදී එයාගේ තියෙන මේ අපේ භාෂාවෙන් කියනවා නම් අර හිත තුළ කිසිම කුහකකමක් හිතේ නැතිව තමන්ගේ සියලුම දැනුම තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ගුරුවරයෙක්. ඉතින් ඔබ රැක ගන්නත් අපේ යුතුකම. මොන චිත්‍ර ප්‍රදර්ශන? ලස්සනයි. හිතාගන්නත් බෑ මේ පාසල් දරුවෝ චිත්‍රද කියන එක ඒ තරම් විශ්මිතයි. අර කලුතර පුරවරේ යාම දුෂ්කර ගම්මානික පාසල ළමයිට මේ කොළඹ පුරවල ඇවිල්ලා චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම මේ සතුටුයි. මේ චිත්‍ර මුතුමාගේ දක්ෂතාවය ඇත්තටම අගය කරන්න ඕනේ. මේ චිත්‍ර බැලුවම මේ ඒ ළමයිගේ තියෙන කලා දක්ෂතාවය ගැන ඇත්තටම පුදුමයි. ඒක හරියට ඒ දක්ෂතාවය උපනම්වා ගන්න ගුරුවරයා දක්වලා තියෙන කැපවීම එතකොට දැන් කියන්නේ පාසල් කාර්යය අතරතුර බොහොම සීමිත වේලාවක් තියෙනවා කලා විෂයන් වල. ඒ විෂයේ කාර්යය අතරතුර දරුවන්ගේ හැකියාව උපනම්වා ගන්න ඇත්තටම ඒ ගුරුවරයා දරුවෝ අගේම ගුරුවරයාගේ දක්ෂතාවය තියෙනවා. ඒක අපිට දාපන්න තමයි ඒ තරම් ලස්සනයි. හැමෝටම කැමතියි මේක බලලා මේ අත්දැකීම විඳින්න කියලා. ප්‍රදර්ශනයේ බැලුවා ඒ දරුවන්ගේ දක්ෂතාව ගැන ප්‍රදර්ශනය ගැන මොකද හිතෙන්නේ අදහස? බොහොම සන්තෝෂයි මේ ප්‍රදර්ශනය ගැන පළමු කොටම කරුණු කීපකින්.
එකක් තමයි මම ගිය ඉස්කෝලේ මම අපේ පන්තිය වෙනකන් ඕඩියේ ඉඳන් ඉගෙනගත්තු ඉස්කෝලේ එදා මේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ගත්තම මේ ගත වූ කාලය තුල කොයිතරම් ඉස්සරහට ඇවිල්ලාද කියන එක ගැන සතුටුයි. විශේෂයෙන්ම අපි ඒ කාලේ ඒ කාලේ ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ කොළඹ කියන එක අපිට හීනයක්. දැන් අද අපේ ඒ ඉස්කෝලේ අපේ ළමයි කොළඹට ඇවිල්ලා කොළඹ 7ට ඇවිල්ලා මේ චිත්‍ර ප්‍රදර්ශනයක් තමන්ගේ දක්ෂතාවයන් මේ රටටම පෙන්වුම් කරන එක ගැන ඉතාම සන්තෝෂයි. මේ විශේෂයෙන්ම ඒක මේ ළමයින්ගේ දක්ෂතාව ගැන කියනවා නම් බොහොම නිපුණ දක්ෂතාවයන් තියෙන අපේ කලාවෙන් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් චිත්‍ර කලාවෙන් ලොකු පණිවිඩයක් දෙන විශාල පිරිසක් ඉන්නවා කියන එක පේනවා. ඒක ගැන බොහොම සතුටුයි. මොකද ඔය ඉස්කෝලේ පළවෙනි උපාධිධාරියා හැටියට මම විශේෂයෙන් සතුටු වෙනවා ඉස්කෝලේ අත් කරගෙන තියෙන ජයග්‍රහණයටත් විශේෂයෙන් මේ දරුවන්ගේ දක්ෂතාවයන් වලටත් ඒකම මේ වගේ දැනකට ගේන්න පුළුවන් වෙච්ච මේ දරුවන්ව ඔසවා තියන්න පුළුවන් වෙච්ච ගුරුවරුන්ටත් විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමන්න කැමතියි මේ අවස්ථාවේ. Tadi satu turi berselebaan dengan wajib saudara itu dan dengan kami mulai kesuat guru dalu kanis dirinya daru ini tema evaluan kira nama video itu warna jiwa tidak dulu itu balas ini namai dia tak kalau guru cuma itu saya nak cek kalau guru lecture poli nama itu salah kata bagi masalah mereka tidak kenal ada dan daksa lama ini tahu berdasarkan mana lagi lama berdasarkan mana apa nak berdasarkan nama asal berdasarkan imam itu berdasarkan janji kerana lagi ada di mana mereka kan berjanji kerana lepas apa lupa baru mereka ada කට එකක් මේ ගැළපෙන චිත්‍ර තියෙන කොයිකද හොඳ කියන එක තෝරගන්න හරි අමාරු වෙනවා. දැන් මම දක්ෂතාව ගොඩක් මම සුබපතනයි දරුවන්ට තවත් අනාගතේ දීප්තිමත් සෙරින් ගුරුතුමාට ස්තුතියි. එහුදරුව කනිෂ්ඨ විද්‍යාලයේ වර්ණ වර්ෂා 2025 ඒ වර්ෂාවේ දෙමෙනි අමන්දානන්දයට පත්වෙමින් ඉන්න මොහොතක බොහොම සතුටින් බොහොම කැමැත්තෙන් ඒ දෙස නරඹමින් ඉන්න කෙනෙක් විදියට මම පළමු කොටම මේ ආදරණීය දුවා දරුවන්ට සුබ පතනවා. ඔබ මේ තබන විශාල පියවර ඇත්තටම රටේ සියලුම දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන බව නොඅනුමානයි. ඉතින් මේ පිටුපස ආදරණීය ඒ පුතේ ඔබ මෙහෙයවපු ඔබේ විදුහල්පතිතුමා චිත්‍ර විෂය භාර රොෂාන් අත්කොරළ මෙතුමා අනිකුත් සියලුම ගුරු මව්වරුන් පියවරුන් විශාල මහන්සියක් වෙහෙසක් ගත් බව අපට මේ වර්ණ වර්ෂාව දකිනකොට වර්ණ වර්ෂාවේ තෙමෙනකොට හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් ආදරණීය විදුහල්පතිතුමනි චිත්‍ර විෂය භාර ගුරුතුමනි අනිකුත් සියලුම ගුරු බවතුනි ඔබට මම ඉතාම ස්තුතිවන්ත වෙන්න කැමැති. ඒ සඳහා මේ අවස්ථාවක් කරගන්නවා. කැලේ පිපුණු මල් කැලේ පරවෙන්න නොදී එහි හැඩරුව බලන්න අගනුවර වාසීන්ට පමණක් නොවේ සමස්ත රටේ ජනතාවට ඉඩහසර වෙන්න ලැබුණා. පාසලකින් කළ හැකි කාර්ය පොතෙක් එහි ප්‍රමාණය කොයිතරම් පුළුල් පරාසයකට දිව යනවාද කියන කාරණයකට නිදර්ශනයක් සපයන්න ඔබ සියලු දෙනා සමත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි සියලු දෙනාට ලස්සන චිත්‍ර ප්‍රදර්ශනයක මිහිර විඳින්න වර්ණාවලියක රස පහස විඳින්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මේක සරල කාර්යයක් නෙවෙයි. මේක පහසු කාර්යයක් නෙවෙයි. නමුත් සම්පත් නැහැ, හැකියාවක් නැහැ, අපිට පුද්ගලයෝ නැහැ, පිරිස් නැහැ කියනකට වඩා ඉන්න ප්‍රමාණයෙන් ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපිට යමක් කළ හැකි ඒ සඳහා අවශ්‍ය අපේ කැපවීම සහ අධිෂ්ඨානය උත්සාහය කියන දේ පෙන්වීම මම හිතන්නේ ඔබ සියලු දෙනා එකතු වෙලා රටට දෙමු හොඳ ආදර්ශයක්. ඉතින් කවුරු හෝ මේ නරඹන කෙනෙක් යම් මොහොතක හිතුනොතින් මේ ඉරුදලු කනිෂ්ඨ විද්‍යාලයේ දුවා දරුවන්ගේ මේ කෞශල්‍යයන් කුසලතාවන් ඔප්නංවන්න ඔබට යම් උපකාරයක් කළ හැකි කියලා නොකුමාව ඒ සඳහා යොමුවන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම සතුටින් මේ වර්ණ වර්ෂාව නරඹමින් ඉන්න බවත් නැවතත් මතක් කරනවා. அனைவருக்கும் வணக்கம். இந்த பேர் நாங்கள்
ஸ்ரீபாத காலேஜ் இடன் பிரதேசத்தில் பிரதமம். இங்கே இன்றைக்கி நாங்கள் வந்து பார்த்த இந்த எக்ஸிபிஷன் உண்மையாகவே ரொம்ப யூஸ்ஃபுல்லாக இருந்துச்சு. எங்களுக்கு திடீர்னு கிடைச்ச ஒரு தகவல் அடிப்படையில் நாங்கள் இங்கே வந்து எக்ஸிபிஷன் வந்திருக்கோம். இது வந்து மத்துக்குளம் பிரதேசத்தில் உள்ள ஒரு சில பாடசாலையில் தான் என்ன செஞ்சிருக்காங்க, இந்த எக்ஸிபிஷன் வந்து ஆர்கனைஸ் பண்ணியிருக்காங்க. அந்த ஏற்பாடுகளை மேற்கொண்டிருக்காங்க. ஒரு ஆசிரியர் கிட்டத்தட்ட ஒரு 3 நாட்களாக தொடர்ச்சியாக செஞ்ச ஒரு வேலை திட்டத்தின் அடிப்படையில் இந்த எக்ஸிபிஷன் மிக மிக சிறப்பான முறையில் செய்யப்பட்டிருக்குது. 1 தொடக்கம் 11 வகுப்புகளை சேர்ந்த மாணவர்களுடைய சித்திரங்கள் தான் இங்கே காணப்படுது. இருந்தாலுமே அந்த சித்திரங்கள் எல்லாமே வந்து ஏழவன் மாணவர்களுடைய அட்வான்ஸில், அதாவது உயர்தர மாணவர்களுடைய தரத்தையும் மீறி காணப்படுது. அந்த அளவுக்கு அந்த ஆசிரியர்களுடைய வழிப்படுத்தல் இருக்குது. இந்த ஓவியங்கள் எல்லாமே ஒரு உயர்வான நிலையில் காணப்படுற மாதிரி மாணவர்களுடைய அடுத்த கட்ட தேர்ச்சிகளும் வந்து உயர்வாக காணப்படணும். அதுக்காக அந்த பாடசாலை மாணவர்களுக்கும் அதனை வழிநடத்திய அந்த ஆசிரியருக்கும் என்னுடைய அந்த பாடசாலைக்கும் என்னுடைய மனமார்ந்த வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். ඇත්තෙම අද දවසේ මම ජොබ් එක කරන ගමන් ඉඳලා ගිහලා මේ ටක්ගල උඩරයන්ට ආවේ. මොකද මේ මගේ හිතවතා මගේ පන්තියේ මිතුරා බුද්ධික අතුකෝරල මගේ පන්සගයා පෝස්ට් එකක් දාලා තිබුණා මීට සුමාන කීපයකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි දරුවෝ ඉස්කෝලේ මෙහෙම චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා කියලා ජේ.ඩී. පෙරේරා. ඉතින් මම ඒක ගැන පිළිගැනගෙන බලන් හිටියා. මොකද දරුවෝ ඉස්කෝලේ කියන්නේ බදුරලියේ මතුරුම බදුරලියේ හැඩිගල්ල ග්‍රාමයේ ඉතාමත් දුෂ්කර පැත්තක තියෙන ඉස්කෝලයක්. මම මතුරුම සෙන්ටරල් එකට ඉස්කෝලේ ගියේ. දැන් ඒ හින්දා මම මගේ ඉස්කෝලේට ආසන්න කියන්නේ කිලෝමීටර් ගාණක් දුර. හැබැයි මගේ පන්තියේ මිතුරා බුද්ධිකගේ ගම ඉතින් ඒ ඉස්කෝලේ ළමයි මෙහෙම වැඩක් කරනවා කියලා දැක්කයන් පස්සේ මට හරි සන්තෝෂයක් ආවා. මොකද අපේ කාලේ මෙච්චර අපිට පහසුකම් තිබුණේ නැහැ ළමයින්ට ලෝකේ දකින්නේ. මේ වගේ අපිට වැඩක් ඉස්කෝලේදී කරන්න ඕනෙත් නැහැ. ඒ හින්දා ළමයින්ව දිරිමත් කරන්නත් ඕනේ. එක පැත්තකින් ඒ දේවල් එක තමයි මම ආවේ බලලා යන්නේ. මම ගිය අවුරුද්දේ ප්‍රදර්ශනෙත් FB එකේ රස වින්දා ඇත්තටම මේ දරුවන්ගේ දේවල්. ඉතින් මම හිතන්නේ මේක මම හිතුවට වඩා ගොඩාක් මේ ළමයින්ගේ දක්ෂතාවයන් මම දැක්කා ආවට පස්සේ. මම හිතන්නේ දරුවෝ ඕකේ ඉන්නන්න ඕනේ කොටසක්. මම හිතනවා මම ආපෙකින් මම ගොඩාක් සන්තෝෂ වෙනවා. මොකද මේ වටපිටාවම බැලුවෙන් පස්සේ ඒ දරුවන්ගේ දක්ෂතාවයන් අපේ යුගයට වඩා ගොඩාක් ඉදිරියට හැරිලා තියෙනවා. මම සුබ ප්‍රාර්ථනා කරනවා මේ දුර පුතාලා ඔක්කොම ලබන අවුරුද්දේ ඊට වඩා හොඳ දක්ෂතාවයන් වලින් පිළිගුණ මම හිතන්නේ ජේ.ඩී. පෙරේරා එකේ තට්ටු 2 3ක් විතර තියෙනවා. ඒ තට්ටු 2 3 පිරෙන්න මේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න ඒ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඇත්තෙන්ම මම ගොඩාක් සන්තෝෂ වුණා මේ පොඩි වයසේ ළමයින්ගේ දක්ෂතාවයන් දැක්කට පස්සේ. අද ලෝකේ මේ සමහරක් ළමයි නූතන තාක්ෂණිත් එක්ක ඉස්සෙල්ලා නැති වෙන පැත්තට යනවා සමහරක් දේවල් වලදී. හැබැයි ඉංග්‍රීසි දරුවෝ ළමයි තමන්ගේ කාලය වෙන් කරලා මේ කලාවට යොමු වෙච්ච එක මම හිතන්නේ ළමයිගේ රසවින්දනාත්මක පැත්ත ගොඩාක් දියුණු වෙන චිත්‍ර ටික දැක්කම පස්සේ පේනවා. ඉතින් ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ සිතුවිලි මේ ඔක්කොම මේ චිත්‍රවල මාර ලස්සනට දෙලගස්සලා තියෙනවා. ඇත්තටම මම පොඩි වෙලාවකට ඇහිලා යන්න කියලා ආවේ. මේ වෙලාව මට හිතෙනවා මම කරපු එක මම ගොඩාක් සන්තෝෂයි. මේ දරුවෝ හොඳ දේවල් නිර්මාණ ටිකක් කරලා තියෙනවා. බොහොම ස්තුතියි. සන්තෝෂ අවස්ථාවක්. වැඩ කිරීම තුළින් අපිට වෙන්නේ ඔවුන්ගේ චිත්‍ර කියන විෂය කොච්චර දුරට අත්දැකීමක් වෙලා තමන්ගේ භාෂාවක් වශයෙන් තියෙනවා කියන්නේ චිත්‍ර දිහා බලනකොට අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ ඔවුන් අනාගතයේ මේ දෘශ්‍ය කලාවට විශාල මෙතන අවබෝධයෙන් කරයි කියන්නේ. ඒ වගේම තමයි ඔවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම ගුරුවරයා ගැන පෞද්ගලිකව මම ගැන මට තාමත් සන්තෝෂයි. ඒ දුෂ්කර පාසල කරලා ඒ දුෂ්කර කියන කැලේ අමතක කරලා ඉතාම තාක්ෂණික සහ නවීනතාවයේ තිබුණත් ඊට වඩා හොඳට තමන්ගේ අත්දැකීම් සහ ආරක්ෂණ භාවය සහ මනා දැනුමකින් මේ වැඩේ කිරීම පිළිබඳ ඉතාම මොහොතක් ශිෂ්‍යයන්ට මගේ ප්‍රණාම ස්තුතියි. අතුරු ලෝකෙ සම්දනාට පිළිනමන්න අනාගතේ ඉතාම පැහැදිලි දෘශ්‍ය කලාවට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් නම් කණ්ඩායම. බොහොම ස්තුතියි.
அனைவருக்கும் வணக்கம். எனது பேர் பார்த்தீங்கன்னா இயக்குநர். நான் வந்து 4 மணியில் ஒரு ஸ்கூலில் பண்ணுறேன். பிஎட்காக இன்னைக்கு நான் வரும்போது தான் எங்களுக்கு அவசர தகவலாக ஒரு எக்ஸிபிஷன் ஒன்று இருக்குது அப்படின்னு சொல்லி கேள்விப்பட்டு நாங்கள் அவசரமாக வந்தோம். அது வந்து பார்க்கும்போது தான் ரொம்பவும் ஆச்சரியப்படத்தக்க வகையில் ஒரு எக்ஸிபிஷனை நான் பண்ணோம். ஒரு மதுகம பிரதேசத்தில் அமையப்பெற்ற ஒரு சின்ன குறிப்பிட்ட அளவுக்குரிய ஒரு எண்ணிக்கையான மாணவர்கள் கொண்ட ஒரு சின்ன பாடசாலை ஒன்றில் ஒரு ஆசிரியர்களோட முயற்சியாலையும் அதிபர் அவர்களோட ஒரு பங்களிப்பினாலையும் அவரோட ஒரு ஊக்குவிப்பாளர் நடக்கின்ற இந்த கண்காட்சியானது மிகவும் உயர்ந்த இடத்துல காணப்படுறதோட விரைவான கண்காட்சியை மேலும் இந்த மாணவர்கள் வந்து செய்து கொடுக்கணும். இதே மாதிரி பிற்காலத்தில் பார்த்தீங்கன்னா இதை விட இதுக்கும் பார்க்க அதுக்குரிய வகையில் அவங்களோட விலைத்திறனை கொடுக்கணும்னு சொல்லிட்டு நான் வாழ்த்துக்களை தெரிவிக்கிறதோடு இந்த கண்காட்சி எங்களுக்கு சொன்னதுக்காக இதில் பார்வையில் வைக்கிறதுக்காகவும் மிக நன்றியை தெரிவித்துக்கொள்கிறோம். நன்றி. தேங்க்யூ. And they will continue their creative and they will reach a lot in their life. I wish them luck. Thank you. இந்த எக்ஸிபிஷனானது மதுகம பிரதேசத்தில் இருக்க ஒரு பாடசாலையில் ஒரு குறிப்பிட்ட ஒரு 150 மாணவர்களை கொண்ட ஒரு கண்காட்சியை ரெடி பண்ணியிருக்காங்க. கிட்டத்தட்ட இதில் ஒரு 200-250 ஓவியங்கள் கண்காட்சிப்படுத்தப்பட்டுள்ளது. அப்போ இந்த ஓவியங்களை பற்றி நீங்கள் பார்த்தீங்கன்னு சொன்னால் குறுகிய, அதாவது ஒரு சிறிய பாடசாலைன்னு சொன்னோம். அதாவது ஒரு கஷ்ட பிரதேசத்தை கொண்ட ஒரு பாடசாலைன்னு சொல்லலாம். கிட்டத்தட்ட ஒரு 1 to 11 மட்டும் கற்பிக்கப்படுகின்ற ஒரு பாடசாலையில் ஒரு ஆசிரியரால் முன்னெடுக்கப்பட்டு மாணவர்களுடைய ஓவியங்களை இங்கே வந்து ஓவியங்களாக வரையப்பட்டு அதுவும் குறிப்பாக ஜேடிஏ பெரேரா என்ற இந்த கேலரி இதில் வந்து வச்சுருக்காங்க. அப்போ இதுக்கு வந்து கிட்டத்தட்ட 20,000 1 டேக்கு பே பண்ணி தான் இதை வந்து செய்திருக்காங்க. அப்போ அங்கேருந்து அது இல்லாமல் பாடசாலை மாணவர்களை அந்த மதுகம பிரதேசத்துலேருந்து அனைவரையும் வரவழைச்சி இந்த எக்ஸிபிஷனை நடத்தியிருக்காங்க. அப்போ உண்மைக்குமே இது ஒரு சிறந்த ஒரு எக்ஸிபிஷன், உண்மைக்குமே ஒரு சிறந்த ஒரு எடுத்துக்காட்டு. அந்த ப்ரெஷரை எடுத்துக்கொண்ட அந்த ஆசிரியருக்கும் மற்றும் அவர்களுக்கு வழிநடத்திய அதிபர் அனைவருக்கும் இத்தருணத்தில் நன்றி தெரிவிக்க வேண்டும், பாராட்டுகள். இவ்வாறான எக்ஸிபிஷன் வந்து நடக்கக்கூடிய விஷயம் வந்து ரொம்பவும் குறைவு, அருகு. ஆனால் இப்படி ஒன்று செய்திருக்கிறது வந்து வெளியில் எல்லாருக்கும் தெரியாட்டிக்குமே, ஆனால் உண்மைக்குமே இதை ஒரு நன்கொடை தான் சொல்லணும். இப்படி ஒரு விஷயத்தை முன்னெடுக்கிறது வந்து உண்மைக்குமே ஒரு நல்ல ஒரு விஷயம். அந்த வகையில் அந்த மாணவர்களுக்கும் சரி, அந்த ஆசிரியருக்கும் சரி, அந்த பாடசாலையின் பெயர் எல்லாமே புகழ் பெற வேண்டும் என்று கேட்டு நன்றி. தேங்க்யூ. 这是我们来斯里兰卡的一个美术馆，这里的画全是这些小朋友们画的，他们就是分了很多等级，比如从4岁到10岁，还有一些14岁到16岁的一些画的特别精彩。然后这里的人们都特别的热情，然后这些小朋友们的脸上都是洋溢着笑容的。So we are glad here and welcome Chinese friends to come here. Yeah, it's okay. මම ඇත්තම මේ කතා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ AD ශාලාවේ සිට. ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද ඒ සන්තෝෂය මට අද තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර කියන ගම් ප්‍රදේශයේ උගුරුගලුව අංශ විද්‍යාලයේ ළමයි ටික එකතු වෙලා ඉතාමත්ම සුන්දර වැඩක් කරලා තියෙනවා. වර්ණ වර්ෂා 2025 කියලා. අද මේ ගොඩනැගිල්ල චිත්‍ර ප්‍රදර්ශනයක් ඉතාමත්ම අලංකාර චිත්‍ර ප්‍රදර්ශනයක් විදිහට අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මෙහි මූලාරම්භය ඊට වසර කිහිපයකට කලින් තමයි ආරම්භ වෙන්නේ. නමුත් අද දවසේ මේ කොළඹ අග නගරයට ගෙනල්ලා
මේ විදිහට මේ සිතුවම් දැක්ම ඉදිරිපත් කරන්නට ලැබුණේ විශේෂයෙන්ම අපේ විදුහල්පති ජයසිරි කන්නංකර මැතිතුමාගේත් ඒ වගේම චිත්තබාර ආචාර්ය රොෂාන් මහත්මයාගේ මූලික අධීක්ෂණය සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් මට කියන්න තියෙන්නේ පාසලේ දරුවෙකුගේ තාත්තා කෙනෙක් විදිහට අපිට ලබන්න තියෙන ලොකුම සතුට තමයි අපේ දරුවන්ගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්වන එක. ඒ එක් අවස්ථාවක් විදිහට මම මේ අවස්ථාව දකිනවා. මේ අවස්ථාව අපිට ලැබෙන්නේ ඊටාත්ම කලාතුරකින්. මේ කලාතුරකින් ලැබුණු අපිට අවස්ථාව මම හිතන්නේ අපේ ජීවිතයට වගේම අපේ දරුවන්ගේ ජීවිතයටත් මේ මහඟු අස්වැසිල්ලක් ඒ වගේම මහඟු පිටුවහලක් වෙනවා තමන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්නට. ඒ වගේම තව පුංචි දෙයක් කියන්නට ඕන මෙවැනි වූ පුංචි පාසලක දරුවන් ළමයි 170කට 180කට සීමා වෙච්ච පුංචි පාසලක ළමයි මේ අගනගරයට ඇවිල්ලා මෙවැනි වූ දස්කම් පෙන්වන්නට හැකියාව ලැබෙන්නේ අපි අදහන ගුරු මව්පියන් ගුරු පියවරුන් කියන ඒ උත්තරීතර නාමය ඔවුන් ඒ විදියටම මම හිතන්නේ ඉෂ්ට කර තිබෙනවා ඉංග්‍රීසි විද්‍යාලයේ මේ ආදරණීය ගුරු මව්වරුන් සහ පියවරුන් ඒකම කියන්න ඉංග්‍රීසි විද්‍යාලය කියන්නේ අපිට ලැබුණු සම්පතක් ඒ වගේම ඉතාමත්ම කලාතුරකින් ලැබෙන පින් බිමක් තමයි ඉංග්‍රීසි විද්‍යාලය කියන්නේ. ඉතින් මට වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. ඇත්තටම මේ වර්ණ වර්ෂ 2025 කියන්නේ අපේ ජීවිතේ සහ අපේ දරුවන්ගේ ජීවිතයට ලැබුණු ලොකු ආලෝකයක් කියලා මම විශ්වාස කරනවා.